හයි good morning ඔයාලා හැමෝටම අද මාර්තු 31 මට නම් නිවාඩු දවසක් මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මේ තමයි මගේ morning wave එක ලස්සනයි නේද දැන් වෙලා උදේ 9ට විතර මම දැන් තමයි මගේ උදේ ටී එක හදාගත්තේ දැන් ලෑස්ති වෙන්නේ මට ලැබිලා තියෙන හැම දෙයකටම ස්තුති කරන්න. මේ වගේ නිදහසේ කාලය ගෙවන්න ලැබෙන බොහොම කලාතුරකින්නේ. මම හරිම කැමති calm music එකක් අහගෙන මේ වගේ ස්ක්‍රිප්ටින් කරන්න. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක නිකන් වැඩකට නැති දෙයක් කියලා. ඒත් මම හරිම කැමති මේ දේ කරන්න. මගේ ජීවිතේ දෙන හැම සතුටු හිතෙන දෙයක්ම දුක හිතෙන දෙයක්ම හැම අභියෝගයක්ම මම හිතන්නේ ඒ හැමදේම එන්නේ මගේ වාසනාවට කියලා. මොකද මම පුරුදු වෙලා ඉන්නවා මගේ ජීවිතේට වෙන හැම දෙයක්ම වෙන්නේ මගේ හොඳට කියලා. මම හැම දෙයකම හොඳ පැත්ත දකින්න කැමතියි. දවස් හිතාගෙන ඉන්නවා ඔයාලත් එක්ක නිදහසේ ඉන්න පුළුවන් තැනකට යන්න. ඒත් මේ දවස් ටිකේම හවසට වහින නිසා හවසට කාලගුණේ වගේ වෙයිද කියලා බලලා අපි යමුකෝ. ඔයාලා කිස් කරන්නකෝ කොහෙද යන්නේ කියලා අපි. කරන්න ලෑස්ති වෙන්නේ මං කරන්න අකමැතිම වැඩක්. ඒක තමයි මගේ කොණ්ඩේ අවුල් කඩලා ඔයිල් ඇප්ලයි කරලා මසාජ් කරන්න. මට තියෙන කර්ල් හෙයා එකක්. කර්ල් හෙයා එකක් තියෙන කෙනෙක් දන්නවා කොයිතරම් අමාරුයිද කියලා. කොණ්ඩේ මේන්ටේන් කරන්න. මට මීට මාසෙකට විතර කලින් මීට වඩා ටිකක් දිග කොණ්ඩයක් තමයි තිබුණේ. මම මෙතනින් ෆොටෝ එකක් දාන්නම් කලින් මගේ කොණ්ඩේ කොහොමද තිබුණේ කියලා. මට දැන් හිතෙනවා අපරාධේ මං කොණ්ඩේ කැපුවේ කියලා. මම මේ ඉස්සෙල්ල තෙල් ගානවා ගොඩාක් දේවල් කරනවා මගේ කොණ්ඩේ දික් කරගන්න. මං හිතනවා මේ වීඩියෝ එක බලන ඔයාලත් කවුරුම හරි මම වගේ මෙහෙම කොණ්ඩේ කපලා අපරාධ කියලා දුක් වෙනවා ඇති කියලා. ඔයාලා දන්න හොඳ ඔයිල් එකක් තියෙනවා නම් මාව මෙන්ෂන් කරන්න. දැන් වෙලා උදේ 10:00 විතර මම දැන් තමයි මගේ උදේ කෑම එක හදාගන්න ලෑස්ති. මම ඉස්සර නම් උයන්න ගොඩාක් අකමැති කෙනෙක්. ඒත් දැන් මම ඒක කරන්න ගොඩාක් ආසාවෙන්. දැන් නම් වෙලාව 12ට විතර. මේ මගේ උදේ කෑම එකයි දවල් කෑම එකයි දෙකම. මම වතුර බොන්න ගොඩාක් අකමැති කෙනෙක්. අකමැති නෙවෙයි මට වතුර බොන්න අමතක වෙන කෙනෙක්. මම ඒ නිසා ලොකු වෝටර් බොටල් එකක් ගත්තා. මම කොහොම හරි දවසට මේකෙන් දැන් වතුර බෝතල් දෙකක් බොනවමයි. දැන් වෙලාව 5ට විතර. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මානෙල්වත්ත පන්සලට. මගෙත් එක්ක ආවා මගෙත් එක්කම ඉන්න අක්කිලා දෙන්නේ. මේ ඉන්නේ දෙන්නා. මම පළවෙනි වතාවට තමයි මේ පන්සලට ආවේ. ඇත්තටම මේක මාරෙම ලස්සනයි. මේ පන්සලට ජපන් පන්සල කියලාත් කියනවා. අද නිවාඩු දවසක් වුණත් එච්චර ලොකු සෙනගක් හිටියේ නැහැ පන්සල බලන්න. අපි පන්සල ඇතුළටම ගිහින් බලමුකෝ කොච්චර නිදහසක් තියෙන ලස්සන පරිසරයක්ද තියෙන්නේ කියලා.
මේ පන්සලේ වටේට ඉඩ ප්‍රමාණය ගොඩාක් ලොකුයි. අපිට ඇවිදින්නත් බැරි වුණා ඒ වටපිටාව ඔක්කොම බලන්න. මොකද අපි එතනට යද්දිම හවස 6 විතර වුණා. බලන්නකෝ අපිට හම්බුනේ යාළුවෝ දෙන්න. මේ පන්සලේ ගොඩාක් බිල්ඩින් තාම හදන ගමන් තමයි තියෙන්නේ. වැඩිය සෙනගත් නැති මෙතන මට නම් හිතෙන්නේ ගොඩාක්ම තියෙන ෆොටෝස් ගන්න තමයි ලොකේෂන්. හවස 6:00 7න් පස්සේ වගේ තමයි ගොඩාක්ම ලස්සන මේ පන්සල. දැන් නම් වෙලාව 7:00 විතර. අපි දැන් මේ පිටත් වෙන්න තමයි යන්නේ. මගේ අද දවස ගෙවුනේ මෙහෙම. අදට vlog එක ඉවරයි. bye bye.